ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරන්ගේ අසාධ්‍ය තත්වයෙන් මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර තිබෙනවා. මේ දිනවල විකාශය වෙන මායාවී ටෙලිනාට්‍යයෙන් පන්නා දැමූ දුෂේනි ගැන සහ පෙම්වතා ඇයට කරනා බලපෑම් ගැනත් විවිධාකාරයේ පුවත්පළ වෙනවා. මෙවන් පසුබිමක තමයි දුෂේනිව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ. කෙසේ වෙතත් දුෂේනිව බලන්න ඇයගේ පෙම්වතා වෙන ජනප්‍රිය නළු සචින් ලියනගේ රෝහලට පැමිණ තිබෙනවා. රෝහලේ සිටින දුෂේනි පෙම්වතා ගැන පැතිර යන කතාව වලටත් මෙලෙස පිළිතුරු දීලා තිබෙනවා. නිතරම මම ගැන හොයලා බලන ඕනම දෙයකදී මගේ ළඟ ඉන්න මං ගැන දුක් වෙන සතුටු වෙන මගේ තාත්තට පස්සේ මට වැඩිපුරම ආදරය දුන්න මට හමු වුණ ප්‍රේමවන්තයා නුඹ. ආදරණීයම පිරිමි ආත්මය නුඹ. ඉතින් එයාට ටොක්සික් යයි කියනවා නම් මායේ ටොක්සික් ආදරයට දැඩි ආදරය කරමි. ඉතින් අමාරුම කාලයන්හි මා දමා නොගිය ආදරණීය වැළඳ ගැනීමක්දී මාහට රැකවරණය දුන් නුඹ කෙනෙකුට ජීවිතයේ කලාතුරකින් පමණක් මුණ ගැසෙන ආදරණීය පිරිමේකි. මාව තවහයියෙන් අල්ලන් ඉන්න. යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි රෝහලේ සිටම එලෙස සටහනක් තබා තිබෙනවා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.